අපි දැන් සූදානම් වෙන්නේ සාරංග මීළඟ සම්මානය ඔබට හඳුන්වා දෙන්න. අපි බලමු. ජනප්‍රිය ටෙලිනාට්‍ය නිලිය. ජනප්‍රිය ටෙලිනාට්‍ය නිලිය ඔබට හඳුන්වා දීම සඳහා අපි ආරාධනා කරන්නේ තවත් එවැනිම පෞරුෂයක්. රූපවාහිනිය වේදිකාව සිනමාව කියන මේ ත්‍රිත්වයම ජයගත්තු ඒ විතරක් නෙමෙයි රූපවාහිනිය ටෙලිනාට්‍ය ආරම්භක යුගයේ ඉඳන් රූපවේදිකයෙක් හැටියට මේ දක්වා අඛණ්ඩව තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරන 1999 සුමති සම්මානයේ ජනප්‍රියම නළුවා 2001 2009 2010 සහ 2016 වසරවල එතුමා තමයි හොඳම නළුවා. රූපවේදී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාටයි අපි ආදරයෙන් ආරාධනා කරන්නේ ජනප්‍රියතම නිලිය කවුද කියලා අපිට නිල වශයෙන් ඉදිරිපත් කරන්න. ස්තුතියි 31 වන සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නිලියගේ සම්මානය හේතු පාඨයක්. ඒ සම්මානය හඳුන්වා දීම සඳහා කරන ලද ආරාධනයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ජනප්‍රිය ටෙලිනාට්‍ය නිලියන් 5 දෙනෙක් ඉන්නවා. වැඩිම මනාප හිමි කරගත්තු 5 දෙනා. ඔව් 5 දෙනාට වැඩි ලංකාවේ. ඔව්. තරගයේ ස්වභාවය අනුව අවසන් 5 දෙනා අපි ඉදිරිපත් කරනවා. ඔව්. දුෂේනී සිල්වා, දිනිති වල්ගමගේ, ඔමන්දි චාමිනී, මිෂෙල් දිල්හාරා, රෙබෙකා දිල්රුක්ෂි. වැඩිම මනාප හිමි කරගත් රංගන ශිල්පියන් 5 දෙනා අතුරින් තෙවන ස්ථානයට ඉහළම මනාප ප්‍රමාණයක් හිමි කරගෙන තිබෙන්නේ ඇයයි මනාප 7,06,657ක් සමග දිනිති වල්ගමගේ. දෙවන ස්ථානයට වැඩිම මනාප ප්‍රමාණයක් හිමි කරගෙන තිබෙන්නේ ඡන්ද 8,57,994ක් සමග ඔමන්දි චාමිනී. ඒ අනුව 31 වන සුමති සම්මාන උළෙලෙහි ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිලිය කවුද? මෙවර ජනප්‍රිය නිලිය ලෙස අභිෂේක ලබන්නේ ඡන්ද 9,13,021ක් ලබා ගනිමින් දුෂේනී මියුරංගී. දුෂේනී ජෙෆ්නාදරේ අරගෙන කොළඹ කට්ටිය ගාවට ඇවිල්ලා ජහුට නටනකොට අපිට හිතුණා මේක ගණී කියලා ඔයා. දැන් කී වතාවක් ජනප්‍රිය නිලිය ලැබුණාද? සුමති සම්මාන උළෙලේ මේ 3 වෙනි ජනප්‍රියම ටෙලිනාට්‍ය නිලිය සම්මානය. හොඳයි. දැන් මීට පෙර මේ වේදිකාවට ගොඩ වෙච්ච සෑම ශිල්පියෙක් ශිල්පිනියක්ම විනිශ්චය මණ්ඩලයේ විසින් තෝරා ගන්නා ලද යම්සි ප්‍රමිතියකට ඔවුන්ව තෝරා ගත්තේ. දැන් ඔබට ඕයේ ලැබෙන්නේ විනිශ්චය මණ්ඩලයෙන් නෙමෙයි.
9 ලක්ෂ 33,000 විනිශ්චය මණ්ඩලයකින්. නේ? ඒ ගැන යමක් කියන්න අපිට. කොහොමද ඒ රඳවාගෙන ඔබ ආදරණීය ලෙස ප්‍රේක්ෂකාගාරය පිනවන්නේ? ඒක ඇත්තටම මං හිතනවා යම්කිසි වාසනාවක් කියලා. ඔබතුමාගෙන් මම මේ සම්මානය මේ වේදිකාවේ ලබන දෙවෙනි වතාව මං හිතන්නේ. ඉතින් හරිම සන්තෝෂයි, බොහොම ස්තුතිවන්ත වෙනවා සුමති සම්මානුලලට. මේ වගේ සම්මානුලලක තමයි මම මගේ ජීවිතේ පළවෙනි සම්මානය දා ලැබුවේ. ඉතින් අද මේ සම්මානය මට ලබා දුන්නාට බොහොම ස්තුතියි මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට. සුමතිපාල මහත්මයා බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මගේ නිර්මාණ 3ක් මේ වෙනකොට විකාශනය වෙනවා. ඒ තුනේම අධ්‍යක්ෂකවරුන්, ඒ වගේම නිෂ්පාදකවරුන්, විශේෂයෙන්ම ශිව ගුරුනාഥන් මහත්මයා, චේතනී විජේතුංග මහත්මිය, සද්දා මංගල සූර්ය බණ්ඩාර මහත්මයා, රංග ප්‍රේමරත්න මහත්මයා, මේ හැමෝම මතක් කරන්න ඕනේ. අපි දෙන්නත් එකට ටෙලි නිර්මාණයක එකට ස්ක්‍රීන් ස්පේස් එක බෙදා ගන්නවා. ඉතින් ආදරේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ හැමෝන්ටම ඕගොල්ලන්ගේ සම්මානෙ මේ ඕගොල්ලෝ වෙනුවෙන් ගොඩක් නිර්මාණ කරන්න මම බලාපොරොත්තු වෙන. බොහොම ස්තුතියි. හොඳයි, ඇයට අපේ අත්පොලසන්නාදය. Thank you. දුෂානි උණුසුම් සුබපැතුම් ඔබට ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රාන්ත මිනිස් මහත්මයා බොහොම ස්තුතියි මේ උත්සව සභාව වර්ණවත් කරන්න ඔබ ලබා දුන්නා වූ දායකත්වයට.